presented by Sucharita TV, the path to peace and understanding. ආයිබෝවන් අද අපේ මේ ගැඹුරු කතිකාවතට පාදක වෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ හමුවන ඇත්තටම විශිෂ්ටතම කෘතියක්. අපි කිමිදෙන්න යන්නේ 550 ජාතක පොතේන දීර්ඝතම එවැගේම හරිම ප්‍රඥාගෝචර කතාවක්. ඒ තමයි උම්මග ජාතකය. උම්මග ජාතකය. ඉතින් මේ මූලාශ්‍රයසුරෙන් අපි බලමු මේ පුරාවෘත්තයේ සැඟවුණු හරය මොකද්ද? අදටත් අපිට ගන්න තියෙන පාඩම් මොනවද කියලා ටිකක් ගැඹුරින් කතා කරන්න. හරියටම හරි මේට හරිම වැදගත් කතාවක්. මොකද මේක ගෙතිලා තියෙන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ. ඒ කියන්නේ මහෞෂධ පඬිත්යන් කියන අසමසම චරිතය වටා. ඔව්. එතුමාගේ අර ලෝකෝත්තර ප්‍රඥාව, ගැටලු විසඳීමේ හැකියාව, අර උපායශීලී බව. ඒ විතරක් නෙවෙයි නේද? රාජ්‍ය පාලනයේටත් ලොකු දායකත්වයක් තියෙනවා කියලා කියවෙනවා. අනිවාර්යෙන්ම රාජ්‍ය පාලනයට දායකත්වය විශේෂයෙන්ම අර එතුමාගේ ප්‍රධාන ප්‍රතිවාදියා ඉන්නෝනේ කේවට්ට බමුණා. එයා එක්ක කරන අර බුද්ධිමය සටන එහෙම බලද්දි මේක හරිම ආකර්ෂණීය කතාවක්. එහෙනම් අපේ අද මෙහිුම වගේ වෙන්නේ මේ මූලාශ්‍ර ටික එකතු කරගෙන මේ මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය කියන්නේ මොකක්ද? ඔව්. ඒකෙන් සිදුවීම් වෙනස් වෙන්නේ කොහොමද? අපිට මොනවද එතනින් ගන්න පුළුවන් දේවල් කියලා බලන එක. බොහොම හොඳයි. අපි පටන් ගමු එහෙනම්. හොඳයි. කතාව පටන් ගන්නේ අර මියුළු නුවර වේදේහ රජතුමා දකපු විශේෂ හීනයකින් නේද? ඔව්. වේදේහ රජතුමාට හීනෙන් පේනවා නගර පවුරේ කොන් හතරේ ලොකු ගිනි කඳන් හතරක්. හැබැයි ඒ හතරටම මැදින් හරි පුදුම විදිහට පොඩි පුලිංගුවක් වගේ දෙයක් පටන් ගන්නවා. පොඩි එකක්. ඒත් ඒක අර ගිනි කඳන් හතරේම එළිය යටපත් කරගෙන උඩටම බඹලව දක්වාම යනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේකේ තේරුම රජුගේ ප්‍රධාන පඬිවරයා සේනක තමයි මේක තේරුම් කරන්නේ. එයා කියනවා දැනට ඉන්න පඬිවරු 4 දෙනා සේනක, පුක්කුස, කාවින්ද, දෙවින්ද ඒ 4 දෙනාගේම ප්‍රඥාව අගිබවා යන කෙනෙක්. පස්වෙනි අතිශයම ප්‍රඥාවන්ත පඬිවරයෙක්ගේ ආගමනයක් ගැන තමයි මේ ඉංගිය කියලා. ඒ තමයි මහෞෂධ පඬිතුමා. එතුමාගේ උපතත් හරිම විශේෂයි නේද? නිකම්ම නෙවෙයිනේ. ඔව්. නැගිනහිර යවමඳුම් ගවේ සිරිවර්ධන සිටු ගෙදර ඉපදෙන මේ දරුවා උපන් ගමන්ම අම්මත් එක්ක කතා කරනවා කියනවා. උපන් ගමන්. ඒ විතරක් නෙවෙයි අර ශක්‍ර දෙවියන් ඇවිත් දෙනවලු රන්වන් දිව්‍යමය සඳුන් කැබැල්ලක්. ඒකද මහා ඖෂධය කියන්නේ. හරියටම හරි. ඒ මහා ඖෂධය අතේ කියාගෙනලු ඉපදන්නේ ඒකෙන් එතුමාගේ පියාගේ අවුරුදු 7ක් තිස්සේ තිබුණු ඉස්සර දෙයක් සුව වෙනවා. හරි පුදුමයි. මේක නිකම්ම ආශ්චර්යයක්ම නෙවෙයි ඉස්සරහට වෙන දේවල් ගැන ලකුණක් වගේ. ඇත්තමම මේවා පැහැදිලි බෝධිසත්ත්ව ලකුණු. ඒ වගේම තව දෙයක් තියෙනවා. එතුමා එක්කම තවත් සිටු කුමාරවරු 1000කුත් උපත ලැබුණා කියනවා. 1000ක්. ඔව්. එයායි තමයි පස්සේ කාලෙක එතුමාගේ අර විශ්වාසමත්ම සගේ වෙන්නේ. ඒකත් වැදගත් නේද? නායකයෙක්ට හොඳ කණ්ඩායමක් ඉන්න එක. අනිවාර්යෙන්ම ශ්‍රේෂ්ඨ නායකයෙක් තනියම බිහි වෙන්නේ නැහැ. එයාට සහාය වෙන ශක්තිමත් කණ්ඩායමකුත් ඕන කියන එක තමයි එතනින් පේන්නේ. හරි. ඊට පස්සේ අර අවුරුදු 7 වෙන සිදුවීම ඒකත් හරි ප්‍රසිද්ධයි නේද? ඔව්. අර ශාලාව හදන එක. යාළුවොත් එක්ක සෙල්ලම් කර ඉඳලා වැස්සකට අහුවෙලා ළමයි වැටෙනවා එහෙම නේද? ඔව්. එකිනෙකා පැකිලිලා වැටෙනවා දැකලා තමයි එතුමාට හිතෙන්නේ හැමෝටම පහසුවෙන් ඉන්න පුරුම ශාලාවක් හදන්න ඕන කියලා. ඒකත් අවුරුදු 7ක ළමයෙක්ගේ කල්පනාවක් හැටියට පුදුමයි. ඇත්තරම. ඒක නිකම්ම ගොඩනැගිල්ලකුත් නෙවෙයි. ඒක සැලස්මක්. කොහොමද ඒක? එතුමා වඩුවෙක් ගෙන්නලා තමන්ගේ අවශ්‍යතාවයට අනුව ශාලාව කොටස් කරනවා. දුප්පත් අයට, ගැබිනි අයට. දරුවෝ වදන තිඹිරි ගියක් කෙල්වත් එක්ක. තිඹිරි ගියක් ආගන්තුකයන්ට, පූජකවරුන්ට මේ හැමෝටම වෙන වෙනම ඉඩකඩ වෙන් කරනවා. උයනුත් හදනවා, පොකුණු, සක්මන්මලු. මේකෙන් පේන්නේ අර මුල් කාලීන ප්‍රඥාව විතරක් නෙවෙයි. ගැඹුරු සමාජ සංවේදීතාවය, සලසුම්කරණය, සම්පත් කළමනාකරණය මේ ඔක්කොම පේනවා. අවුරුදු 7ක දරුවෙක්ගේ. ඔව් ඇත්තටම අසාමාන්‍ය දෙයක්. ඉතින් කාලයත් එක්ක එතුමාගේ කීර්තිය පැතිරෙනවා. මිනිස්සු ප්‍රශ්න අරගෙන එනවා. ඔව් එතුමා ඒව විසඳනවා. දැන් අපි කතාවේ අනිත් පැත්තට යමු. අර අනිත් ප්‍රධාන චරිතය කේවට්ට බමුණා. කේවට්ට. උත්තර පංචාලයේ චූලනී බ්‍රහ්මදත්ත රාජුගේ උපදේශක. කපටි චරිතයක්. මේ දෙන්නව සසඳද්දි කොහමද? හරිම පැහැදිලි වෙනසක් තියෙනවා. මහෞෂධ තරුණයි එන්න සාමාන්‍ය පවුලකින්. 5 දෙනෙකුගේ මන්ත්‍රණ සභාවක නායකයා. කේවට්ට වයසගතයි
බමුණු කුලයේ වේදේ වගේ ශාස්ත්‍ර හදාරලා තියෙනවා. දස දෙනෙකුගේ මන්ත්‍රණ සභාවක ප්‍රධානියය. හැබැයි ප්‍රඥාවෙන්. අන්න එතනයි වැදගත්ම දේ. කේවට්ටම පිළිගන්නවලු මහෞෂධයන්ගේ ප්‍රඥාව Tamanට වඩා උසස් කියලා. කේවට්ටම ඔව්. එයා බ්‍රහ්මදත්ත රජුට කියන තැන් තිනවා ඒ පඬිතුයෝ ඊටාම නුවණැත්තා, ඊටාම උපායවන්තයා කියලා. තව තැනක කියනවා මහෞෂධයන් රකින්න මිථිලාව සිංහයෙකු රකින්න රන් ගුහාවක් වගේ කාටවත් ගන්න බෑ කියලාත්. ඒ කියන්නේ නියම ප්‍රඥාවට කුලය, වයස, පෙනුම බලපාන්නේ නේ කියන එක. හරියටම ඒක තමයි පණිවිඩය. එයාලගේ අරමුණුත් හරිම වෙනස් නේද? කේවට්ට බලය පස්සේ යනවා. ඔව්. කේවට්ටගේ ඉලක්කය තමන්ගේ රජුව දඹදිවට අධිපති කරවලා තමන් අග්‍ර පුරෝහිත වෙන එක. ඒකට උණු කුමන්ත්‍රණය කරනවා. හැබැයි මහෞෂධ පඬිතුමා එතුමාගේ දැක්ම ඊට වඩා ගොඩක් පුළුල් මානුෂීයයි. එතුමා බලන්නේ තමන්ගේ රජු, රට, ජනතාව මේ හැමෝම උවදුරු වලින් ආරක්ෂා කරලා සුරක්ෂිත සෞභාග්‍යමත් රාජ්‍යයක් හදන්න. ඒ කියන්නේ බලයට ආපු ගමන්ම ක්‍රියාත්මක වෙනවා. ඔව්. විශිෂ්ට උත්තු සේවාවක් හදනවා, රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරනවා, අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කරනවා. නායකත්වයේ සැබෑ අරමුණ විය යුත්තේ බලය රැක ගැනීම නෙවෙයි, ජනතා සුබසිද්ධිය කියන එක තමයි එතුමා පෙන්වන්නේ. හරි. දැන් වේදේහ රජතුමාට ආරංචි වුණාට අර අනිත් පඬිවරුන්ගේ ඊර්ෂ්‍යාව නිසා ලේසියෙන් ගෙන්න ගන්න බෑ නේද? බෑ. විශේෂයෙන් සේනක. එයා තමයි ප්‍රධාන බාධකය. ඉතින් රජතුමා කෙලින්ම ගෙන්නන්නේ නැතුව අර ප්‍රශ්නය වුණ නුවණ පරීක්ෂා කරන්න. අන්න එතන තමයි කතාවේ රසවත්ම හරියක් තියෙන්නේ. අර ප්‍රශ්න ටික. ඔව්. මේ ප්‍රශ්න විසඳන විදිහෙන් තමයි මහෞෂධියන්ගේ අර බහුවිධ ප්‍රඥාව පේන්නේ. තර්කය, මනෝවිද්‍යාව, ස්වභාව ධර්මයේ ගැන දැනුම, උපාය කෞශල්‍ය ඔක්කොම. දෙන්නට කියනවා දරුවව දෙපැත්තට අදින්න කියලා. එතකොට අර නියම අම්මට දරුවගේ වේදනාව දරා ගන්න බැරුව අතාරිනවා. ඒ කියන්නේ අර මාතෘ ස්නේහයම පාවිච්චි කරනවා සාක්ෂියක් විදිහට. හරියටම. ඒ වගේම යකින්නගේ ලක්ෂණත් බලනවා. ඇස් නොපීම, රතු ඇස්. මේක ගැඹුරු මනෝවිද්‍යාත්මක තීක්ෂණ බවක්. හැඟීම් සහ සහජ බුද්ධිය හරහා ඇත්ත හොයා ගන්නවා. අදටත් වැදගත් පාඩමක්. හරිම සූක්ෂමයි. ඊළඟට අර මැණික නූල් දාන්න බැරි මැණික. ඔව් මැණික් ප්‍රශ්නය. කුස රජතුමාට ශක්‍රිය දීපු පරණ මැණිකක් වක්‍ර 8ක් තියෙනවා. ඇතුලේ නූල දිරලා අලුත් එකක් දාන්න බෑ. කොහොමද ඒක කරන්නේ? මෙතනදී මෞෂධයන් යොදාගන්නේ ස්වභාව ධර්මයේමයි. මැණිකේ සිදුරු දැකලවර මී පැණි ටිකක් ගන්නවා. මී පැණි. ඔව්. ඊට පස්සේ අලුත් පළස් නූලක් අරගෙන ඒක කුහුඹුවකේ ඉනේ බඳිනවා. කුහුඹුවා මී පැණි කන්න අනිත් පැත්තට යනකොට අර නූල ඇදගෙන යනවා. හරිම නිර්මාණශීලී. ඒක තමයි. සංකීර්ණයි වගේ පේන තාක්ෂණික ගැටලුවක වුණත් අවට පරිසරය නිරීක්ෂණය කරලා සරල විසඳුමක් හොයා ගන්නවා. අර out of the box චින්තනය කියන්නේ ඕක තමයි. ඊළඟට අර ගදබ ප්‍රශ්නේ. ඒට ටික වචන සෙල්ලමක් වගේ නේද? ඔව්. ඒක සේනකගේ උගුලක්. රජතුමාලව අහන්න සලස්වනවා අශ්වතරයෙක් ඒ කියන්නේ වඩා උතුම් අශ්වයෙක් හෝ ශ්‍රේෂ්ඨතරයෙක් වඩා උතුම් වැඩිහිටියෙක් එවන්න කියලා. ඊටිම් මහෞෂධයන්ට මේකේ අර සංගවුණු අර්ථය තේරෙනවා. එතුමා මොකද කරන්නේ? එතුමාගේ පියාට කියනවා Tamanට කලින් රජවාසලට යන්න කියලා. පියාට? ඔව්. රජතුමා පියාට අසුනක් දුන්නම Taman දිහා බලන්න කියනවා. පස්සේ මහෞෂධයන් ගියාම රජතුමා එතුමාකට අසුනක් දෙනවා. එතකොට එතුමා පියා දිහා බලනවා. එතකොට පියා නැගිටිලා අසුන දෙනවා. ඔව්. පියා නැගිටිලා ඒ අසුන පුතාට දෙනවා. සේනකාදීන් hina වෙනවා අන්න පියාට අගෞරව කළා කියලා. එතකොටම මහෞෂධයන් කොඩලුවෙක් ගෙන්නලා ඒකේ වටිනාකම මස්ස අටයිලු අහනවා. ඊට පස්සේ උසස් අශ්වයෙක්ගේ මිල අහනවා මිල කරන්න බැහැ කියනවා. හරි. ඊට පස්සේ අහනවා පියා පුතාට වඩා හැම විටම උතුම් නම් එහෙනම් කොටලුව අශ්වයාට වඩා වකින්න එපයි. මේ පඬිවරු මේකවත් දන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ රජුගේ ප්‍රශ්නෙත් විසඳුවා පඬිවරුන්වත් නිහඬ කළා. හරියටම ප්‍රතිවාදීන්ගේ තර්කයම පාවිච්චි කරලා එයාලව අමාරුවේ දානවා හරිම උපායශීලී. අන්තිමට අර කටුස්සාගේ කතාව. කකණ්ඨක ප්‍රශ්නය. ඔව්. රජුට ආචාර කරන කටුස්සෙක්. රජතුමා සතුටු වෙලා දවස ගානේ මස් කෑල්ලක් දෙන්න කියනවා. පෝය දවසක මස් දෙන්න බැරි වුණාම බාරකාරයා රන් කහවණුවක් කටුස්සාගේ බෙල්ලේ බඳිනවා. රත්තරන්. ඔව්. අන්නේ ධනය ලැබුණම කටුස්සාට මාන්නයක් ඇති වෙනවා. පහුදා රජතුම එනකොට ගහෙන් බහින්නේ නැතුව ඔළුව වනනවා විතරයි. ඉතින් කවුරුත් දන්නේ නැහැ හේතුව. නෑ. මහෞෂධයන් තමයි පැහැදිලි කරන්නේ දේවයන් වහන්සේ අර අලුතින් ලැබුණු වස්තුව නිසා මාන්නයක් ඇති වෙලා කියලා. ඒකින් පේන්නේ අර
මිනිස් ස්වභාවය නැත්නම් සත්ත්ව ස්වභාවය ගැන තියෙන ගැඹුරු අවබෝධය නේද? ඔව්. තත්ත්වය, ධනය වගේ බාහිර දේවල් චර්යාවට කොහොම බලපානවද කියන එක එතුමා තේරුම් අරන් ඉන්නවා. ඉතින් මේ හැම ප්‍රශ්නයක් ගානෙම සේනකලාගේ උත්සාහය ව්‍යර්ථ වෙනවා. ඔව්. හැම උගලක්ම එතුමාට තමන්ගේ දක්ෂතාවය තව තවත් ඔප්පු කරන්න අවස්ථාවක් වෙනවා. අන්තිමේදී රජතුමාට තේරෙනවා මේ තමයි අර හීනෙන් දැකපු පස්වැනි පඬිවරයා කියලා. එතකොට තමයි රාජකීය ගෞරව සහිතව මාලිගාවට ගෙන්නගන්නේ. ඔව්. වේදේහ රජුගේ ප්‍රධාන උපදේශකයා බවට පත් වෙනවා. එතෙන් පටන් තමයි කතාවේ ලොකුම ගැටුම. මහා ගැටුම. කේවට්ට බමුණාගේ කුමන්ත්‍රණය. හරියටම කේවට්ටගේ කුප්‍රකට සතර කන් මන්ත්‍රණය. ඒ මොකද්ද? ඒ කියන්නේ කන් 4ක් විතර යෙහෙන්නේ. රජු, චූලනී බ්‍රහ්මදත්ත සහ බමුණා කේවට්ට අතර විතරක් සිද්ධ වෙන අතිශය රහසිගත සාකච්ඡාවක්. සැලස්ම. දඹදිවේ අනිත් රජවරු 101 දෙනෙක් ඉන්නවනේ. ඔව්. ඒ හැමෝම එක තැනකට ගෙන්නනවා ජයපානය කියලා උත්සවයක් තියලා විෂයොදපු මදුවිතක්. ඒ කියන්නේ වස දාලා. වස දීලා මරන්න. ඔව්. මරලා මුළු දඹදිවම අල්ලගන්න එක තමයි සැලැස්ම. භයානක සැලස්මක්. ඊටාම දරුණුයි. හැබැයි මේ රහස්‍ය එළියට එනව නේද? ඒකත් හරි පුදුම විදිහට. ඔව්. රජයි බමුණයි උයනක රහසේ කතා වෙනකොට ගහක කොලස්සේ හැංගිලා ඉන්න ගිරා පඬිතෙක්. ගිරවෙක්. ඔව් ගිරවෙක් මේක අහගෙන ඉඳලා කෙලින්ම පියාඹලා ඇවිත් මහ ඖෂධ පඬිතුමාට වාර්තා කරනවා. හරි මහ පුදුමයි. මේකෙන් ගන්න දෙන පාඩම මොකක්ද? තොරතුරු වල බලය. ඒ වගේම අනපේක්ෂිත මාර්ගවලින් මුණත් තීරණාත්මක තොරතුරු එන්න පුළුවන් කියන එක. මහෞෂධයන්ගේ ඔත්තු සේවයේ ශක්තියක් මෙතන පේනවා. ඉතින් එතුමා මොකද කරන්නේ? වහාම ප්‍රතිඋපායක් යොදනවා. අර ජයපාන උත්සවයේ කඩාකප්පල් කරන්න ඕන. කොහොමද? Tamange අර යෝධියෝ 1000ක් ඉන්නවනේ. ආර උපතේදී එකට හිටපු. ඔව්. ඒ 10 යවනවා උත්සව ශාලාවට. ඒ යෝධයෝ ගිහින් මොකද කරන්නේ එතන? යාලා කෙලින්ම ගිහින් චූලනී බ්‍රහ්මදත්ත රජුට වෙන් කරපු ප්‍රධාන අසුන අල්ල ගන්නවා. රජුගේ පුටුව. ඔව්. ඊට පස්සේ රණ්ඩුවක් පටන් ගන්නවා. කෑ ගහනවා අපි මිථිලාවේ මහෞෂධ පඬිතුමාගේ යෝධයෝ කියලා. කෑම බීම විනාශ කරනවා ඔක්කොම අල කරලා පැනලා එනවා. මේක නිකම්ම කලබලයක් නෙවෙයි යනම්. නෑ මේක සැලසුම් සහගත මනෝවිද්‍යාත්මක ප්‍රහාරයක්. ප්‍රතිවාදීන්ව කුපිත කරනවා, එයාලගේ සැලසුම් අවුල් කරනවා. ප්‍රතිඵලය? කෝපයටපත් වුණු රජවරු 100ක් එකම. ඔව්. චූලනී බ්‍රහ්මදත්ත ප්‍රමුඛව අති විශාල සේනාවක් අරගෙන මිථිලාව වටලනවා. අක්ෂෝහිනී 18ක් කියලා කියන්නේ. ඒ කියන්නේ අති දෙවන්ත හමුදාවක්. ඔව්. ඒත් මහෞෂධයන් සලින්නේ නැහැ. එතුමා නගරය ඇතුලේ උත්සව පවත්වනවා, සද්දබද්ද දාලා එළියේ ඉන්න සතුරන්ව මානසිකව වට්ටනවා. කේවට්ටත් සුමනේ ඉන්නේ නැහැ නේද? එයාත් උපාය යොදනවා ඇති. අනිවාර්යෙන්ම කේවට්ට උත්සාහ කරනවා නගරයට යන ජලය නවත්තන්න, දර ධාන්‍ය සපුයුම් කපන්න. ඒ කියන්නේ සම්භාව්‍ය වැටලීමේ උපක්‍රම. ඉතින් මහෞෂධයම් ඒවට මුණ දෙන්න. ඒ තුනායේ හැව උපායක්ම පරද්දනවා. එක පැත්තකින් තමන්ගේ සම්පත් කළමනාකරණීය කලින් සූදානම. අනිත් පැත්තෙන් ප්‍රතිඋපක්‍රම. සමහර වෙලාවට ආශ්චර්යමත් බලේනුත් වැඩ ගන්නම කියනවා එක රැයකින් වීපැල කිරීම, වැල්වැවීම වගේ. වැදගත්ම දේ එතුමා කේවට්ටගේ හැම පියවරක් යනම ඔත්තු සේවය හරහා දැනුවත්ව ඉන්නවා. කේවට්ට උගුල කටවන්න කලින් මහෞෂධයන් එකට සූදානම්. ඒ කියන්නේ යුද්ධයකදී අර මානසික ශක්තිය, චිත්ත ධෛර්යය, සම්පත් කළමනාකරණය වගේ දේවල් භෞතික බලය තරම්ම වැදගත්. සමහර විට ඊටත් වඩා වැදගත්. මාස ගාණක් වටලලත් බරි වෙනකොට කේවට්ටගේ අන්තිම තුරුම්පුව. ඔව් ඒ තමයි ධර්ම යුද්ධය. ඒ මොකක්ද? පඬිවරු දෙන්න විතරක් මුණ ගැහිලා කතා කරලා ප්‍රශ්නේ විසඳ ගන්නවා වගේ. පෙන්වන්න එක. කේවට්ට හිතරවා යා වයසින් වැඩි නිසා තරුණ මහෞෂධයත් යාට වඳීවි කියලා. ආචාරශීලීව. ඔව් වැන්ද ගමම් හරි මම දිනුම් කියලා ප්‍රකාශ කරන තමයි කේවට්ටගේ අදහස. හැබැයි ඉතින් මහෞෂධයන් මේකත් දන්නවා. පරෝවන්ගෙන් දැනගන්නවා. ඉතින් එතුමා ධර්ම යුද්ධයට යන්නේ අර එතුමාට කලින් ලැබුණු දිලිසෙන අෂ්ටවංක මාණික්‍යත් අරගෙන. එතන වෙන දේ තමා කතාවේ උච්චතම අවස්ථාවක්. ඔව් හරිම නාටකීයයි. මහෞෂධයන් මෙණික කේවට්ටට දෙනව වගේ පෙන්නනවා. දෙනවා වගේ. ඔව් පෙන්නලා අතාරිනවා. කේවට්ට ඉතින් කෑදරකමට ඒක අහුලන්න බිමට නැවෙනකොටම අල්ලගන්නලා බිම ඔබා ගන්නවා. ඔබාගෙන කෑ ගහනවා නැගිටිනෝ ආචාර්යවරයා මට වනින්න එපා මම ඔබතුමාගේ මුණුපුරෙක් වගේ කියලා.
ඒ විතරක් නෙවෙයි කේවට්ටගේ ඔළුව පොළොවේ උල්ලලා ලේනකම් නිඳා කරනවා කියලාත් කියවෙනවා. එතකොට එළියේ ඉන්න බ්‍රහ්මදත්තක සේනාව හිතන්නේ කේවට්ට වෑන්දා කියලා. ඉතින් යාලා පලා යනවා. අපි පෙරදුනා කියලා හිස්ලූලු අත දිව යනවා. කේවට්ට කොච්චර කෑ ගැහුවත් නවත්ත ගන්න බැරි වෙනවා. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියනවා වගේ දැනෙනවා. ධර්ම යුද්ධය කියලා ගිහින් අර වගේ කපටි උපායකින් නිඳා කරලා දිනන එක බෝධිසත්ව ගුණ එක කොහොමද ගැලපෙන්නේ? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම බැලු බැල්මට ඒක කපටි උපායක් වගේ පේන්න පුරුවන්. ඔව්. නමුත් අපි බලන්න ඕනේ මහෞෂධයන්ගේ මූලික අරමුණ මොකක්ද කියන එක. අහිංසක ජීවිත ලක්ෂ ගාණක් විනාශ වෙන්න තිබුණු මහා යුද්ධයක් වළක්වා ගැනීම. ලොකු විනාශයක් නවත්තන එක. ඔව්. කේවට්ටගේ අරමුණ බලතණ්හාව. මහෞෂධයන් මේ උපායේ පාවිච්චි කරන්නේ තමන්ගේ පුද්ගලික වාසියකට නෙවෙයි. ලොකු හානියක් වළක්වා ගන්න සමහර වෙලාවට සාම්ප්‍රදායික නොවන ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. බෝධිසත්ව චරිතයකදී වුණත්. ඒ කියන්නේ ප්‍රතිඵලය දිහා බලන්න ඕනේ. ඔව්. ප්‍රතිඵලය මොකද්ද? ලේ බිඳක්වත් හැලුන්නේ. අක්ෂෝහිණි 18ක සේනාවක් පරාජය කළා. මිථිලාව බේරුණා. ඉතින් මේක හුදු කපටිකමක් නෙවෙයි. අවම හානියකින් උපරිම යහපතක් කරන්න යොදාගත්තු අතිශය සූක්ෂම උපාය මාර්ගයක්. ඒ පැහැදිලි කිරීම වැදගත්. එතකොට මේ උම්මග්ගා ජාතකයෙන් අපිට මුණ ගැහෙන්නේ නිකම්ම බුද්ධිමතෙක් නෙවෙයි. කොහෙත්ම නෑ. ප්‍රායෝගික බුද්ධිය, ගැඹුරු මනෝවිද්‍යාත්මක අවබෝධය, උපාය මාර්ගික චින්තනය, තාක්ෂණික දැනුම, සදාචාරාත්මක පදනමක් කරනවා. ඒ ඔක්කොම තියෙන ඒ වගේම අවශ්‍ය තැනදී නිර්භීත අර සාම්ප්‍රදායික නොවන පියවර ගන්නත් බය නැති නායකයෙක්. ඇත්තම මහෞෂධයන්ගේ ක්‍රමවේද ගැටලුවක් ආවම ඒක ගැඹුරින් විග්‍රහ කරන හැටි, තොරතුරු හොයන එකේ වැදගත්කම, මිනිස් මනස තේරුම් අරන් වැඩ කරන විදිහ, තමන්ගේ සදාචාරය අත්නොහැර ඉලක්කයට යන හැටි මේවා අදටත් හරිම වටිනවා. අදටත් අදාළයි. අනිවාර්යෙන්ම නායකත්වයට, ව්‍යාපාරවලට, රාජ්‍ය පාලනයට, අපේ එදිනදා ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්නත් මේවෙන් පාඩම් ගන්න පුළුවන්. එතුමා පෙන්වන්නේ නියම නායකයා කියන්නේ ප්‍රශ්න එනකම් බලන් ඉන්න කෙනෙක් නෙවෙයි. එන්න කලින් හඳුන ගන්න කෙනෙක්. ඔව් ප්‍රශ්න එන්න කලින් ඒවා හඳුනාගෙන විසඳුම් ලෑස්ති කරන කෙනෙක් කියලා. මග්ග ජාතකයේ මහෞෂධ පඬිතුමා මුහුණ දුන්න ප්‍රශ්න වගේම අද ලෝකයාත් මුහුණ දෙන ප්‍රශ්න හරිම සංකීර්ණයි නේද? ඇත්තම. ගෝලීය ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න. ඉතින් එහෙම බලනකොට අද තින මේ අභියෝග ජය ගන්න මහෞෂධයන්ගේ ක්‍රමවේද වලින් අර තර්කයේද මනෝවිද්‍යාවද සදාචාරාත්මක පදනමද එහෙම නැත්නම් අර නිර්භීත උපායශීලී බවද අපිට වඩාත්ම වටිනාකමක් ගෙන දෙන්නේ මොන ගුණාංගය වෙන්න පුළුවන්ද? ඒක හිතන්න ඕන ප්‍රශ්නයක්. අද ලෝකේන්න කෙවට්ට ලායක ගනුදෙනු කරද්දී මේ ප්‍රඥා ගමඩාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන වැදගත්ම පාඩම මොකක්ද? මේ ගැන තවදුරටත් හිතන්න තමන්ම ගවේෂණය කරන්න අපි අහන් ඉන්න අයට බාර කළමු. ඒක හොඳ අදහසක්. May you walk the path of peace. Subscribe for more Dhamma wisdom.